හරි බං ඉතින් ආධාරගෙන ඇවිල්ලා තින්නේ මචං වට්ටක ගහපු වට්ටක් ඔළුවේ ගියේ මචං නෙමෙයි මචං අදරගෙන ඇවිල්ලා තියෙන මචං කෙලින්ම පම්කින් හෙඩ් කියන්නේ මචං කෙලින්ම අපේ SL ගේමර් මචං හරිද වට්ටකය හොඳට කියන්නේ මචං මතක SL ගේමර් තියාගන්න. තමයි මචං හරි SL ගේමර් කියන්නේ මචං වට්ටක අපිට ප්‍රියතම ඉන්නේ වට්ටක ප්‍රියතම අපි SL ගේමර් විතරයි. මචං හරිද ඔන්න ඔක තමයි මචං ප්‍රශ්නේ හරිද ප්‍රශ්නයක් නේ මචං කෙලින්ම ඉතින් අදරගෙන ඇවිල්ලා තින්නේ පම්කින් හෙඩ් මොකද්ද මගුල මචං මට නම මතක නැහැ මම නම පස්සේ දාන්න ගොඩ පස්සේ දාන්න ගන්නේ ටයිටල් එක එහෙම දායි හරි මචං ඉතින් අපි අද නේ වට්ටක්කා යා හේවත් SL ගේමර් ගියේ ගේම් එක එහෙනම් කොල් වැඩි කතා නැතුව අපි ගේම් එකට එන්ටර් වෙමු හරි බං ඉතින් යන් අපි ඒක එරපම් බං අඩෝ මෙතන කොලයක් බං අඩෝ වද්ද බං පොඩ්ඩ ඉඳ බං you are sleep the me ඒවා දාන්න මචං අම්මා කියලා තියෙනවා මචං අපිට ගරාජ් එක පොඩ්ඩක් අස් කරලා දාන්නලු ඒ වගේම තමයි මචං මගේ යාළුවා ජෙමීද මොකෙද්ද කින් මචං මේ ලියුමක් දීලා ගියාලු මචං අපිට ඒක මචං කොහෙද ඇතිලු එහෙනම් අපි මොකද්ද අස් කරලා දාන්න සියල්ලට ප්‍රථමයෙන් උදේ ආහාරය මචං හරිද මෙතන මචං ඔම්ලට් එකත් සමග පාන් පිත්තක් ඇති බව මට පෙනී ගියා මචං හරි මචං ඔක්කොම ඉස්සෙල්ලා ලට්ට ලොට්ට දීලා ඇරලා බලමු අඩු මේකේ අරින්න බෑ ගියාංගෝ අඩු මගේ ගෙදර දොර මට අරින්න බෑ මචං හරිද දැවෙන ප්‍රශ්නයක් නේ මචං මේක ඒකට දැවෙන්නේ නැහැ ඒකට ප්‍රශ්නයක් නේ ඔන්න ඕක තමයි ප්‍රශ්නේ හරි මචං මේ මොකද්ද මේ අයිටම් එක අඩෝ මේක මචං අද ජෙමීගේ නේ මචං ජෙනීගේ හරිද මේ ලියුම මචං මොකද්ද අම්මට හුඩු අද හෙලෝ විල්ලු මචං හරිද අපිට ඉතින් මචං කියලා තියෙනවා බල්ලේ බුන්න පොඩ්ඩක් ඉඳන් මම බල්ලා විරුවට පස්සේ ආයෙ එන්න හරි මචං ඒව ගණන් ගන්න එපා බල්ලා කියන එක බල්ලා මං කියන එක අහන්නේ මචං බල්ලා කියන එක මං අහන්නේ නෑ මචං බල්ලා මං කියන එක අහන්නේ ඌ බුරන්නේ නෑ මචං බුරන්නේ නෑ මචං ඌ බුරනෝ එයා ගණන් ගන්න ඒවා මචං වට්ටක්යක් කරන් යන්නලු මචං අපිට හෙලෝ මිල්ලු මචං හෙලෝවින් දසම වට්ටක ගහවනේ මචං කට්ටිය වට්ටක ගහමු මචං අපි වට්ටක ගහන මචං අපිට වට්ටක ගෙඩියක් කඩා ගන්න මචං පරණ මචං වට්ටක පාම්මයක් තියෙන මචං ඒකට මචං අර අපි ජෙමි යාළුවා ගිහිලලු මචං ඉන්නේ අපිටත් තේනලු මචං වට්ටක ගෙඩියක් ගහලා යන්න හරිද එහෙනම් අපි මෙන්න මොකද්ද යතුරක් තියෙන මචං ඒකත් අරගෙන වට්ටක ගහන්න යන් වැඩි කතාව ඕනේ යන් අපි වට්ටක ගහන්න අර මචං හිමුදොලේ ගියා මචං අම්මට සිරි මෙන්න මචං වට්ටක් අර මචං මෙතන හිම්බිජ්ජි වට්ටක ටිකක් තියෙනවා මචං ඔය හිම්බිජ්ජි වට්ටක මචං අපිට වැදන්නේ නැහැ නේ මචං අපි ගිහිල්ලා ලොකු වට්ටකයක් ගන්න වට්ටක ගහන්නේ බෑ මචං වට්ටක් ගන්න අර මචං ගරාජ් එකත් අස් කරන්න ගිහලා අම්මා කිව්වා මචං අස්කම් පෙට්ටිය මචං එහාට කරපන් තාල්ලු කරගෙන පණ නැද්ද බං මට මට පණ තියෙන මචං ඒක වෙනම කතාවක් නෙමෙයි මචං ඒක හොඳම කතාවක් ආය මචං අපි මේ යතුර පාවිච්චි කරන්නේ නැතුව ආය මචං යතුර පාවිච්චි කරලා මේක හරිමු මචං මේක හරිමුද නැත්නම් මේකට හරිමුද අනේ මේක හරිමු මචං හරිද අඩු යන්න බෑ මේක වහපන් බං අඩු වහපන් මොකද්ද බං වහපන් බං උප්පඩ අයියෝ එහෙම මොකද්ද බං යකෝ කරන්නේ වහපන් ඕක වහපන් ආයි මචං මෙන්න මගේ පරණ බයිසිකල් කට්ට මචං ඕක මචං මගේ සිඟිති පාතාලේ කාලේ පැදපු මෙව් එක මචං හරි සිඟිති පාතාලේ කාලේ ඕකෙන් තමයි මචං මම ගම වටේ ගිහලා ගමේ උන්ට ගහලින් හරි මචං ඒ වැඩන්නේ හරි මචං ගහගත්තා වට්ටක් යන්නේ මචං හැබැයි ආ මචං අපි යතුර විසික් කරා මචං යතුර අපිට වැඩන්නේ මචං මේක හරියමු හරිද මේකත් ගත්තා මෙන්න මේකත් ගත්තා අඩු එක කෙලින් මෙයන් බා කෙලින් වෙන්නේ නැහැ බා කෙලින් වෙන්න අඩු මොන හුත්තා දන්නේ හරි මචං ඊය වැඩන්නේ අපි යන් පරණ වෙලා තියෙන මචං බයික් හරිද චේන් එකට මචං ඔයිල් දාන්න මචං නැත්තම් කරකැවෙන්නේ මචං හරි බං අපි ඔයිල් ටිකත් ගේමිට හේමින් දාගත්ත මචං මට විනාඩි 4ක් මේ වෙඩි ගෙනල්ලා තිනවා මචං කියනවා මචං මට මේක ෆුල් ගේම් ප්ලේ එක ගේන්න වෙන්නේ නැහැ ෆුල් ගේම් ප්ලේ එකම වෙන දවසක් ගේන්න පුළුවන් වුණත් ගේනෝ ඒක වෙනම කතාවක් නෙමෙයි මේක හොඳම කතාවක් අපි දැන් මේ ලට්ට ලොට්ට ටිකත් වීසි කරමු හරි මචං එහෙනම් අපි බයිසිකලේ යන්න වට්ටක්යක් ගහන්න වට්ටක් පාම් මේකට මචං යාළුවා මචං ඉන්නවා කිව්ව මචං අන්න මචං යනවා මචං හරි අඩෝ ගෙදර දොර ඇරලා ගියාහන්කෝ මම යන්නේ දොර වහලා බලයන් බා අඩෝ මචං වට්ටක්ක පාරේ මචං වට්ටක් ඔළුවක් නේ මචං මිනි ඔළුවක් මේ මචං සත්තු ඔළුවක් සත්තුගේ ඔළුවක් මචං
අඩෝ මේ බල්ලු පුරන මචං. අම්මට ඔඩු. මොකද්ද බං? යෝ ෆ්‍රෙන්ඩ්ස් වට්ටක වගාවට ආවා. මේක මචං වට්ටක වගාවද මඩුවක්ද? පම්කින්ස්. මොකද්ද අඩෝ තන කොහෙන්ද ඇයි බං මම වට්ටක ආඩන්නේ තන උලාසේ හැංගෙන්නේ. අය මචං යම් බලන්න. අඩෝ මේ මගේ ආඩුවගේ බයික් එක මචං ජෙනියගේ දින්නේ. අඩෝ ඇයි බං බයික් බිම දාලා තින් කවුද හරි ගහලා දමුද? අය මචං අනිවාර්යෙන් ජෙනිය යන්නේ නැති මචං මෙව් එකට. අම්මට ඩොකාක්කා තෝ කාක්කට බයව. අඩෝ ජෙනිය යන්නේ නැති මේකට තමයි. අපි යමු මචං මේකට. අඩෝ දොර රැහෙනවා. අම්මට උරු මේ මොකෙද්ද මේ ජෙනී නෙමෙයි යම වට්ටක් එන්නේ. අඩෝ වට්ටක්කේ කොහෙන්ද යකෝ? වට්ටක්ක ගහලා දෙයකෝ. බෙල්ල කවනවලු දුවපන්. අඩෝ කොයකෝ ජෙනී තෝ ජෙනී ගිල්ලද මගේ ජෙනීව. අන්තෝ ඔය ඉතුරු කරන්නේ. තෝ දැනගනින් පරයා. අඩෝ තාමෙන යකෝ දුවපන්. පණ කණ්ඩද පණ එපා දුවපන් මචං. පණ කණ්ඩද පණ බොණ්ඩද? දුවපන්. අඩු හැංගුණා මචං. අනේ මචං දුමු. මොකද්ද දැන් කරන්නේ මම මේ? අම්මට උඩු වට්ටක් කෑනවා මචං අර පැත්තේ. සිරාවට මේ මොකද්ද මේ අයිටම් අම්මට හුඩු. යන ගමන් විස්තරේ කියන්න යන්කෝ. මෙතන මචං අපිට මචං අර වට්ටක්කේට උගුලක් හදන්නලු මචං. හරිද? උගුල හදන්න ඕන බඩු ටික මචං. අපේ ප්‍රේස් මචං. හරිද? ප්‍රේස් මචං වල දාලලු තියෙන්නේ. අඩෝ වට්ටක්කේ දැක්කා. වට්ටක්කේ යට එක හදන්න. දුවපන් පණ කණ්ඩද පණ බොණ්ඩද? අම්මට සිරි වෙන වට්ටක් එන්නේ මූ. ගියාච්චිගේ වට්ටක් එක් මූණ. හරි බං වැඩි කතා ඕනේ අපි දුවමු මචං. අඩෝ මෙන්න. අඩෝ මචං මට වට්ටක් ඇදලා කක්ක බරක් හැදුණා බා. කක්කි බෙට්ටක් දාන්න හිතුණා. අඩෝ මොටෝරෙන් ටොයිලට් එක රින්ග් ගමු මචං. හරි දුවපන්. අඩෝ ටොයිලට් එක රින්ග් ගන්න හැදුව විතරයි මම දැක්ක කියපන්. අඩෝ මං ටොයිලට් එකට ගිහලා හරි බං වට්ටක් ගියා අපි යන් ටොයිලට් එකට රින්ග් ගන්න මචං. අක්කි බෙට්ටක් ගහන්න යන්න මචං. අඩෝ හුඩු කිරි වට්ටක් එක්කුණම්මා. අඩෝ සිරාවට මචං. පලයන් වට්ටක් යා. කරකාපන්. අඩෝ මේක මිනිහෙට යන්න පුළුවන් ලැට් කලන්නේ මේ මචං. අඩෝ එළියුම මම උඹට තියෙන්නේ. අඩෝ මං එළියුම තියෙන එක මචං උඹලට මං කලින් කිව්වේ. මේ පොඩ්ඩක් ගහලා බැලුවා. ජිනී මචං වලලාල තිනුලට උගුලට වුණ ගන්න බඩු ටික මචං. අපි යමු මචං ඒවා හාර ගැනීම සඳහා. මේ මචං අඩෝ වට්ටක්කයා. අඩෝ වට්ටක්කයා මේ පැත්තේ සරිසරනවා වැඩි මචං. හරිද? ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. අඩෝ වට්ටක්කයා ගියලා මේක හාරගනි. අඩෝ හාරපන්. අඩෝ ආසනාවක් ඉන්නේ අකාමෙන්ලේ හැකෙදුනට බලන්න මට තියෙන වාසනාව. අඩෝ බලන්න මට ඒක හම්බුණා යකෝ. හම්බුණාට නෑ අරවවත් මට කන්න වෙනවා මචං. එහෙනම් දුවපන්. පණ කන්නද පණ පොණ්ඩද? වට්ටක්කයා. වට්ටක්කයා ගියා ටක් ගාලා දුවලා යමන් වලවල් ටිකක් කපාගන්න. අඩෝ මේ වලත් කපාගනි. අඩෝ කපාගනි. අඩෝ එතන නෑ ගියාම මොනවක්වත්. වට්ටක්ක මෑන් එනවා මචං අර පැත්තෙන්. මේක තවම මචං සිංගාලා.
හරි මචං ඒකෙත් මචං අපිට ඕන කරන කෑල්ලක් තියෙනවා මචං බල්ලෙකුත් බුරනවා එහෙන් කැරි බල්ලෙක්. හරි බා මේ කෑල්ලත් අරගමු. හරි මචං. තාම පද්දෝ. වට්ටක්කම එන්නේ නේද මම මේ පැත්තට. හරි මචං ඌ ආයි අපි මේක තව හාරගමු මචං. ෆුල් ගේම් ප්ලේ එක ගේන්න ඕන මචං. මට මේක කොහොමද මම ගේන්න try කරනවා මචං try and try one day you can play කිව්වල මචං play කරන්න වෙයි මට. ඒක වෙනම කතාවක් නෙමෙයි. ඒක හොඳම කතාවක්. අඩු වට්ටක් එන්න කලින් කපපන්. වල කපපන්. වැලලියන් වල කපාගෙන. වට්ටක් මේ වෙතරවත් මට මේ වල කපාගෙන වැලල ඉන්න වෙනවා මචං. හරිද? අඩු කියන්න දෙයක් නැහැ වට්ටක් එනවා. මහා මෝඩයනේ බං ওই වට්ටක් කිය වලපන් ආයි යනවා ඇවිල්ලා. මහා මෝඩ වට්ටක් ඉබ්බන්. ඔය වලක් කපාගෙන ඉන්න බලන්න. ඒකේ තිබියන්. අනේ දෙයියනේ තිබියන්. අඩු සිරාවට මචං මම මේ වෙයිද මචං වල ගොඩක් කැපුවා. මට මචං තාම හම්බුනේ නැහැ මචං ඕනම ගැජට් කෑල්ල මචං. හරි. මේ වල තෙමින් පෙරි කපා ගමු මචං. මචං කොහොමද කපාගෙනම තමයි යන්නේ මචං. අඩු ඒකත් හම්බුණා ගියාම මාරු බං අද නම් වාසනාවක් අපේ එහා ගෙදර කිව්වට එහා ගෙදර නෑ මචං. යකා මෑන්ලා එහා ගෙදර තමයි ඉන්නේ. මචං මට තමයි වාසනාව තියෙන්නේ. අඩු ඒ කිව්වට මූ ළඟින් යා කොහෙද ගියාම වාසනාවක් තියෙන්නේ. බර රෙද්දානේ කතා කරන්නේ. අඩු මේකට ටක් ගාලා කපා ගනින්කෝ. අඩු එතන මොනවා කරන්නේ බා. අඩු සිරාවටම නේ මචං දමනියට. වට්ටක් එයිද? එයිද කියලා තමයි මචං වට්ටක්ේ පෙනි ඉද්දි හරිද? වට්ටක්ේ ඵලයක්. වට්ටක්ේ කොහෙද මං ගියේ? පෙනුන්නේ නෑ නේ මම. හරි මචං ඊවා දාලා මෙතන කපා ගන්නවා මචං යන්න. ජයන් හරියටනේ කපන්න ගිහිල්ලා නිකන් වට්ටක්කට කියලා වෙල්ල කපා ගන්න ඕනේ නෑනේ. අනේ වට්ටක්ක මාමි. අනේ මාව වේර ගන්න. අනේ අයියා අපි ඉවරයි. අඩෝ දුපන්. අනේ පා. කන කණ්ඩද කන පොණ්ඩද? අඩෝ දුපන්. මට ගහපන්. සිරාඩම පස්සේ යනවා. ඕ මසරින් නෝදවා. සිරාඩම. දුපන්. මගේරලා බඩු මගේරලා අංචා දුවමු මිතුර දුවමු. ඒ කිව්වල මචං ඔච්චරම බයක් තියාගන්න ඉප මචං මොකද හරිද? ඕක මහලු චණ්ඩියෙක්ද බන්නේ නේ බං. ඕක නොන්ඩියෙක් මචං හරිද? මේ වලක් කවාගමු. අඩු දැකලා. අඩු නෙලව ඉන්නවා නෑ දුවපන්. හරි. අම්මෝ. අම්මා මේරුවේ. කියලා ගිරින්නෙත් නෑ මම අදිවට. ගේරන විතරේ අරු මූණ ගාවින් යන්නේ බන් දෙන්න. අඩෝ මු කොම් වෙලාද බා? රජි පොම්ද? නැත්නම් නිකන් කොම්ද? අනේ මේ වලට ටකලා කපා ගමු නේද? අඩෝ මේ වට්ටක්යක් නෙවෙයි මචං හරිද? අඩෝ nice very nice. nice very very nice. අපිට ඕන කරන තව භාණ්ඩයක් හම්බුණා මචං. ඔච්චරද කොහෙද මචං අපිට ඕන? ඕන කරන වලට සේරම වගේ හම්බුණා මචං. අපේ මචං මේක අරගන්න මචං. වට්ටක් කියන්නේ මචං වට්ටක් වගේ ආලයක් හරිය මචං. පොරට වක්කයිද? අඩෝ කතර ගනි. අඩේ එබෙන්නේ යකෝ. අඩෝ බැට්ටිත් බහලා බං මේක එබෙන්නෙත් නෑ බං ඕන්නේ නෑ මං ඉච්චට බං. ඉරි කොන්නේ අම්මා. අයිබොක්ක වැඩිය කියන්නේ සෝචනීය ආකාරයට. ඉතාමත් සෝචනීය මෙව විදියට මචං. මාගේ මචං නෙමෙයි මචං මම අවුට් වුණා මචං. හරිද? දකින්න තියෙන වට්ටක් කියන මචං මට වට්ටක්කයක් ගැහුවා මචං මගේ පූකේ. පූකේ ගැහුවා මචං වට්ටක්කයක්. ඒක නිසා මචං මම අවුට් වුණා. ඉතින් මචං මට ෆුල් ගේම් ප්ලේ ගේන්න බැරුණා. යන්න මචං මම මේක කරන්න තියෙන දේ දැන් උඹට කියන්න. හරිද මචං? තා ෂුට්ටා දිනුන මචං ෆුල් ගේම් ප්ලේ ගහන්න අපි මං කියන්නම් මචං මේකේ මොකද්ද කරන්නේ. මේක මචං මට කෑලි තුනක් හම්බුණානේ. කෑලි තුනක් කියන්නේ යකඩ කෑලි තුන. ඒ යකඩ කෑලි තුන සෙට් කරන්න ඕන මචං. අර කොළ පාට මිවියක් ආවේ මචං අපිට කොළ කෑල්ලක් ඒවට පස්සේ යන්න එතනින්. ඊටසේ අපිට අර හම්බුන මචං ආමුතු අල කෑල්ලක් වට්ටක්යක් වගේ. ඒ වට්ටක්ක වගේ මචං ඒකට ගහන්න ඕන නම් ගිහලා හරිද? ඒක හරි වෙරලා මචං ඒ ඌල අතට අරගෙන ඉවරලා මචං තනකොළ මේ කස්සෙන් ඔය තනකොළ වගේක් තියෙනවා මචං තනකොළ වගේක් තියුනේ.
ඒ තනකොළ ටික අස්සෙන් ගැහුවාට පස්සේ මචං අපි බලන් ඉඳී ඉන්නේ. ඌ එළ මචං එක කනකොට මචං ඌගේ අත අහුවෙනවා මචං. ඊට පස්සේ ඌගේ අතේ තියෙන දෑග ඇත්ත මචං. ඒ දකින්න දින පටන් ගන්න ඒ දෑග ඇත්ත මචං හැලෙනවා මට. අර මචං ඊට පස්සේ දෑග ඇත්ත අරගෙන ඉවරලා අර මචං යමතන මුල් ඇදුණා මචං. මතක අර අතන කාමරේ දොරේ මුල් ඇදුණා මචං. ඒ වගේ මචං පෙට්ටියක් තියෙන මචං අර පාම් එකේ එක මුල්ලක අර වැටක් තියෙනවා ඊට වැටේ මුල්ලක තියෙනවා. ඒ පෙට්ටියේ තියෙන මචං මේ වගේක් කපන්න. ඒක කපල ඉවර වෙලා ඒකෙත් තියෙන මචං අර දැල් වගේ අර ආය මචං මුල් අන්න ඒ වගේ කපල ඉවරලා මචං ඒකේ රෝබාරයක් හම්බුනේ මචං. ඒකෙන් නෙමෙයි ඊට පස්සේ මචං අර තාපේ හරිද මචං ඒකින් නෙමෙයි ඒ රෝබාරයක හම්බෙන්නේ මචං. හරිද අර අපිට කොළ පාට මෙව්වයක් තියෙන්නේ මචං. කොළ පාට මේක හදන එතන යන රෝබාරයක් තියෙනවා ASCII. ඒක රෝබාරයක අපි ගන්න ඕන. අරගෙන ඉවරලා මචං අර පෙට්ටිය අඩා ගන්න ඕන. පෙට්ටිය අඩා ගත්තට පස්සේ ඒක ඇතුලේ තියෙන කී එක. ඒ කී එක අරගෙන ඉවරලා අර දැකෙත් අතරන් එළිය අතන අර දොරේ තියෙන වැල් ටික කපලා ඉවරලා. ඒ දොරේ තියෙන වැල් ටික කපලා ඉවරලා අර කීයකින් අර දොර අරගෙන ඇතුළට ගියාම ගේම් එක මචං ඉතින් ඉවරනවා. ගේම් එක අලුත් අප්ඩේට් ආව ගමන් ගේම් එක ඉතුරු ටික එනවා මචං. හරිද? ගේ ඉතුරුට ගියපු ගමන් මචං මෙන්න මේක ඉවරනවා. මේක ඉවරයි ඊට පස්සේ. හරිද? එහෙනම් මචං සිද්ධිය වෙන්නේ ඉතින් ගේම් එක ඉවරනවා. අපේ channel එක subscribe 1000 සීමාවට ලං වෙලා තියෙන මචං. අනිවාර්යෙන් channel එක subscribe කරන්න. අපිට subscribe 1000 ගන්න දිනවා මචං. අනිවාර්යෙන් subscribe 1000 ගන්න ඕනේ. subscribe කරන්න. වීඩියෝ හොඳයි කියලා වීඩියෝ එක like එකක් දාලා ඉවරලා channel එක subscribe කරලා share කරලා තියාගන්න. එහෙම තමයි මචං මම title එකට දානවා මචං full gameplay කියන මචං. හරිද? full gameplay කියන මචං මම දැන් මචං full gameplay එකක් ගෙනාවා වගේ මචං. කරගන්න වෙලේ ඉතින් කිව්වා මචං. හරිද? full gameplay එකක් වගේ තමයි. දැන් full gameplay කියලා තමයි මම ඒකට දාන්නේ. හරියන්නේ නම් මම pumpkin head එකෙත් මචං full gameplay එකක් ගෙනාවා. එහෙනම් මචං අපි ගිහින් ඉන්න හැමෝටම goodbye. එහෙනම් මචං subscribe 1000 ගැහුවට පස්සේ මචං මේ වීඩියෝ එක වැටෙන්නේ. හරිද? subscribe 1000 වෙනම special gameplay එකක් ගේන්න මේක නෙවෙයි ගේන්නේ. මේක වැටේ මචං මොන subscribe 1000 වැදුනට පස්සේ ඒක නිසා subscribe කරලා තියාගන්න. එහෙනම් කොල්ලෝ අපි ගිහින් ඉන්න හැමෝටම goodbye.